මම දැක්ක අටුවාවල තියෙන විස්තර පුරාණ ආචාර්යන් වහන්සේලා මේක විස්තර කරනවා. සත්තු මරපු කෙනාට කණ්ඩ මස් ටිකක් තියෙනවා. හොරකම් කරපු එකාටත් ගෙනාපු හොරකම තියෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනාටත් ඒ මොහොතේ සැපේ තියෙනවා. බොරු කියලත් ගත්ත දෙයක් තියෙනවා. බීපු එකාට විරිමත හරි තියෙනවා. ඒ ඉරිසියා කරපු එකාට මොකවත් නෑ. ඉරිසියා කරන කෙනාට මොකවත් නෑ. අනේ කවුරු හරි ලස්සනට ගයක් හදාගෙන ඉන්නකොට සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉරිසියාව නැති කරගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි ඒක පිනකට ලැබිච්ච දෙයක්. ලස්සන නෝන කෙනෙක් හම්බ වෙලා මහත්තයෙකුට එයාගේ පින. හොඳ වාහනයක් හම්බ වෙලා එයාගේ පින. ගේ ලස්සනට තියෙනවා එයාලගේ පින. ඒ ළමයි හොඳට ඉගෙන ගන්නවා එයාලගේ පින. එයාලට හොඳ රස්සා හම්බ වෙලා එයාලගේ ඔය පින. ඊළඟට නිලතලවලට ඉහළට යනවා එයාලා සංසාරේ සුදුසුාට සුදුසු තැන දීලා එයාලගේ පින. කීර්තිය ප්‍රශංසාව පැතිරිලා යනවා නොසිතූ විදියට. ඒකට හිතන්න ඕන මෙයාගේ පින. එක තැනකට මිනිස්සු ඇදෙනවා පන්සලකට උනා. හිතන්න ඕනේ ඒ ස්ථානයේ පින. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා මේ ජීවිතේ යම් සතුටක් වෙයි කඩා වැටීමක් දැකලා. ඒ ඉරිසියාවේ ස්වභාවය කියන්නේ තමාට යම් කිසි කෙනෙක් වටන්න බැරි නම් එයා වැටෙන දවස ගැන හිත හිතා ඉන්නවා. දැන් ওই ප්‍රශ්න අපිටත් එනවා. දැන් ඔන්න කාලයක් බණ කියනකොට ආම්දුරවරු සමහරවල් තරුණ ආම්දුරු කාලයක් බණ කියන් යනකොට සමහර ආම්දුරවරු මොන මොනවද අකර තැබ්බේ වලට අහු වෙලා යනවා. තුටේ සමහර ආම්දුරන් දෙකේ කරදර වෙනවා. එතකොට ඔන්න තවත් තරුණ ආම්දුර නමක් බණ කියනකොට හිතෙනවා ওই බණ කියාගෙන ගියාට ඉන්නකො තව පොඩි කාලයක්. පොඩ්ඩක් ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. එයාගේ වැටෙන දවස් බලලා පුදුම සාගතයි. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට දානයක් පූජා කරන්න චිත්ත ගෘහපති ගොඩාක් දානේ බඩු හදලා තිබ්බා. ඒ ගෙදරට නිතර දානෙට එන ස්වාමීන් වහන්සේ එන දවසට ඔච්චර නැහැ. මෙයා දානේ මේසෙ දැකලා ඉරිසියා හිතුණානේ. ඊට පස්සේ මෙහෙම බලලා කෝ ඉතින් තලගුලි නෑ. තලගුලි නෑනේ කිව්වා. අර හාමුදුරුවෝ ඉරිසියාවට නැති දෙයක් පෙන්නනවා. දැන් මේ ලස්සන බෝධි මණ්ඩපයක් කියමු. ලස්සන බෝධි මණ්ඩපයක් කියනකොට තව වැඩ ඉවර නෑනේ ඉතින්. එයා ඒක වෙන එකකින් වහනවා. ආවෝ ලස්සනයි කියලා අනුමෝදන් වෙන්නේ. ලස්සනට ඇඳලා එනකොට මංගල ගෙදරකට ලස්සනට ඇඳලානේ නෑ රෙන්ට් එකට අරන් වෙන්න ඇඳු. ඒක ටිකක් දානවා. පුදුම වැඩක්. ඒ නිසා පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නැවත නැවත දේශනා කළා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. මතක තියාගන්න කයෙන් වෙන වැරදි කය සංවර කළා පුළුවන්. ඒ වැරදි නැති කරගන්න. වචනයෙන් වෙන වැරදි වචනේ සංවර කළා නැති කරගන්න පුළුවන්. හිතෙන් වෙන වැරදි කයෙන් වචනෙන් ඒ විදිහට සංවර කළා නැති කරගන්න බෑ. හිතෙන් වෙන වැරදි පඤ්ඤාය දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ ඔබටත් මටත් ඉරිසියාව ඇති වෙන්න පුළුවන්. ඒක දකින්න ඕන දැන් මට ඉරිසියාවක් ආවා කියලා. ඒක දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන්නේ මේක හොඳ නෑ මට කියලා මේ ඉරිසියාව හිතෙන් බැහැර වේවා කියලා හිතට තර්ජනය කරලා
සාදු කියලා අනිත් එක්කිනාගේ සම්පත අනුමෝදන් වෙන්න ඕන. පුරුදු වෙන්න මේක. ඔබ මම කවුරුත් මේක පුරුදු විය යුතුයි. පැහැදිලි නේද මම මේ කියන එක? පඤ්ඤාය දිස්වා පහතබ්බා. සිය වතාවක් ඉරිසියාව ඇති වුණොත් සිය වතාවක් ඉරිසියාව නම් මට එපා කියලා පතන්න. ඒ පැතුම ඔබත් එක්ක එනවා. උදාහරණයක් අවසන් වතාවට කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ සංසාරෙම ඉරිසියා කළේ නැහැ කියලා කිව්වනේ මම. ඒකට හේතුව තමයි සාරිපුත්තයන් වහන්සේ ඊටමත් දීර්ඝ සංසාරේ එක්තරා ජීවිතයක ලස්සන ගෑනු කෙනෙකුට අහු වෙලා හිටියා. ඒ රජ කෙනෙක් වෙලා ඉද්දි. එයා මේ ලස්සන ගෑනු කෙනා ළඟින් පිරිමියෙක් යනවටත් ඉරිසියයි. එයා ළඟට කවුරුත් එනවටත් ඉරිසියයි. සමහර ගෙවල් වල තියෙන මිස් කෝල් එකක් ආවොත් සැකයි. කවුරු හරි කතා කළොත් සැකයි. hina වුණොත් සැකයි. ওই ලස්සන නෝනලා මහත්තයලා ඉන්න ගෙවල් වල ওই ප්‍රශ්නේ තියෙනවා. හැම තැනකම නෙවෙයි. තැනින් තැන. ඒක ඉන්නේ ඉරිසියාවත් එක්ක. ඊට පස්සේ ගෙදරට කවුරු හරි කතා ආවොත් hina වෙලා කතා කරනකොට ඉරිසිය. එයාලත් එක්ක නම් hina වෙලා කතා කරන ඔහේ මට තමයි බුම්මගෙන ඉන්නේ. ඔන්න අර බුදේ. ඉතින් අර රජ්ජුරුවන්ගේ ඉරිසියා හිතුණා. ඊට පස්සේ රජ්ජුරුව කාන්තාවට තියෙන බැඳීම ඇල්ම මොල් කරගෙන ගොඩක් ඉරිසියා කළා. ඒ ඉරිසියාවේ ප්‍රතිඵලයක් උනේ තමන්ගේ පුරෝහිතය ඇතුළු 64 දෙනෙක් ඝාතනය කරන්න රජ්ජුරුව ප්ලෑන් කළා. අවසානයේ අර පුරෝහිත වෙලා ඉපදෙලා හිටිය අපේ බෝධිසත්වයෝ ගොඩාක් කරුණු කියලා රජ්ජුරුවන්ට හිත පැහැදෙව්වා. හිත වෙනස් කළා. ඒ වෙලාවෙම හිතුණා මෙච්චර හොඳ පුරෝහිතෙක් සහිත මනුස්ස ඝාතනයක් මං කරන්න ගියේ ගෑණියෙකුට තිබ්බ ඉරිසියාව නිසා. ඒ නිසා ජීවිතේට උපනෝපන් ජීවිතේ මා තුල ඉරිසියාව නම් හටගන්න එපා කියලා දෙඩිව හිතන්න ගත්තා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා ඉරිසියාවක් හිතිලා නැහැ. ඒ නිසා ඔබ වැටුන වලෙන්ම ගොඩෙන්න. යමකට ඉරිසියා හිතුනොත් ඒ මොහොතේම හිතන්න මට නම් ඉරිසියාව එපා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයේ මගේ හිත පෙළෙන ඉරිසියාව මහ තුලින් බැහැර වේවා. ඊළඟට හැම කෙනෙකුටම යහපත දියුණුව හොඳ සිද්ධ වෙන්නේ පිනේ විපාකයක් කියලා හිතන්න. එයා ලස්සන වෙලා ඉන්නේ එයා පින් කරලා. එයා ප්‍රසිද්ධ වෙන්නේ එයාගේ පිනට. එයාගේ කටහඬ ලස්සන එයාගේ පිනට. එයාලගේ පෞල් ජීවිතය හොඳට තියෙන එයාලගේ පිනට. එයාට හොඳ වාහනයක් හම්බුනේ එයාගේ පිනට. කියලා හැම එකක්ම පිනට දාන්න. දුප්පත් කෙනා ඉක්මනට පෝසත් වෙනවා සමහර වෙලාවට. එතකොට එයාලගේ දුප්පත්කම කතා කරන්න එපා. එයා පින්වන්තෙක් කියලා කියන්න. පිනට දාපු ගමන්ම මේවා ඉරිසියාව නැති වෙලා යනවා. තමනුත් පින් කරන්න පෙළඹෙනවා. නැත්තම් පින්වතුනි අර අඟුලිමාල වගේ අහිංසකේ අඟුලිමාල එක්කලිත්තු ඉරිසියාව තිබ්බ ශිෂ්‍යෝ නිසා. ඉරිසියාකාර යාළුවෝ අහිංසකෙක් අඟුලිමාල කළා. වටේ ඉන්න අය මේවා කරන්නේ. කැලේ ගහක ඉතින්නේ කැලේ වැල් මිසක්කා ගමේ වැල් නෙවෙයි. තමන් ළඟ ඉන්න අයට ඉරිසියා කරන්නේ තමන්ගේම අය. ඕක ලෝකේ ස්වභාවය.